ප්‍රෝටීන් වල ස්ට්‍රක්චර්ස් ප්‍රයිමරි ස්ට්‍රක්චර් කියන්නේ මෙන්න මෙහෙම ඇමිනෝ ඇසිඩ්ස් සීක්වන්ස් එකකටනේ මෙන්න මෙහෙම. එතකොට සෙකන්ඩරි ස්ට්‍රක්චර් කිදි වෙන්නේ මේ වගේ පොලිපෙප්ටයිඩ් බෑක්බෝන්ස් වල අතරේ හයිඩ්‍රජන් බොන්ඩ්ස් ඇති වෙලා ඒගොල්ලන්ගේ ඇල්ෆා හේලික්සස් බීටා ප්ලේටඩ් ඇති වෙනවා. දැන් මෙහෙම අදින්න බලන්න. ඊට පස්සේ මේ සම්පූර්ණ කෑල්ල අපි එක ස්ට්‍රෑන්ඩ් එකක් විදිහට ගත්තොත් ඒ අතර විවිධ බොන්ඩ්ස් ඇති වෙලා ටර්ෂරි ස්ට්‍රක්චර් එක හැදෙනවා. එතකොට මේක ප්‍රයිමරි ස්ට්‍රක්චර් එක. මෙන්න මේ වගේ හැදලා තියෙන එක ටර්ෂරි ස්ට්‍රක්චර් එක. ඊට පස්සේ මෙන්න මේව මෙහෙම වෙලා හැදෙන එකට කියන්නේ ටර්ෂරි. මේක සෙකන්ඩරි. හරි. alpha helixes and beta plated. ටර්ෂරි ස්ට්‍රක්චර් එක ස්ටැබිලයිස් කරන බොන්ඩ්ස් ಜಾති පහක් තියෙනවා. එකක් හයිඩ්‍රජන් බොන්ඩ්ස්, අනිත් එක ඩයිසල්ෆයිඩ් බොන්ඩ්, ionic bonds, hydrophobic interactions, hydrophobic. van der Waals interactions. අපි බලමු මේ පහ කොහොමද හැදෙන්නේ කියලා. හරි. ඉතින් මම ඉඳ ගන්නවා polypeptide bond එකක්. මේ හිතන්න මේක backbone එක කියලා. මෙන්න මේ විදිහට එකක් ඇඳ ගන්නවා. පළවෙනි එකෙන් පටන් ගමු. හයිඩ්‍රජන් බොන්ඩ්. හයිඩ්‍රජන් බොන්ඩ් එකක් හැදෙන්නේ හයිඩ්‍රජන් ඉන්ඩෝනි ඔක්සිජන්ට හරි නයිට්‍රජන්ට හරි කනෙක්ට් වෙලා අනිත් ඇමිනෝ ඇසිඩ් එකේ ඔක්සිජන් හරි නයිට්‍රජන් හරි කෙනෙක් ඉන්න ඕනේ. එතකොට මේ හයිඩ්‍රජනුයි මේ ඔක්සිජන් හරි නයිට්‍රජන් හරි එක්ක ඒගොල්ලෝ මෙන්න මෙහෙම හයිඩ්‍රජන් බොන්ඩ් එකක් හදනවා. එතකොට හයිඩ්‍රජන් ඔක්සිජන්ට කනෙක්ට් වෙලා ඉන්න ඇමිනෝ ඇසිඩ් ඒ කියන්නේ OH ගන්න තියෙන කට්ටියනේ. CH2OH කියන්නේ හිම කෙනෙක්. CH2OH මේ ඉන්නේ සෙරින්. OH ඊළඟ ඇමිනෝ ඇසිඩ් එකේ අපි ගන්න ඕන ඔක්සිජන් එකක් තියෙන කෙනෙක් ගත්තාම කාබොක්සිල් ඇසිඩ් තියෙන ඇමිනෝ ඇසිඩ්ස් වල ඔක්සිජන් ඉන්නවනේ. ඉතින් මේ වගේ જાති දෙකක් තියෙනවා. එකක් ඇස්පර්ටික් ඇසිඩුයි අනිත් එක්කෙනා ග්ලූටමිකුයි. ඒගොල්ලන්ගේ ඇස්පර්ටික් එක්කෙනාගේ CH2 එකක් තියෙනවා. මෙතන තව CH2 එකක් තියෙනවා. ග්ලූටමික් ඇසිඩ් වල. අපි එකක් අඳිමු. ඉඩ නැහැ. C double bond O OH තියෙන කව හරි කෙනෙක් අඳින්න දෙන්නෙක් ඉනවනේ. මම අඳිනවා ඇස්පර්ටික් CH2. එතකොට මේකේ හයිඩ්‍රජන් බොන්ඩ් එක ඇති වෙන්නේ මෙන්න මේ හයිඩ්‍රජනුයි මෙන්න මේ ඔක්සිජනුයි අතර. මේක තමයි හයිඩ්‍රජන් බොන්ඩ් එක. හරි. දැන් ඊළඟට අපි බලමු ඊළඟට ඩයිසල්ෆයිඩ් බොන්ඩ් එකක් හැදෙන්න. ඩයිසල්ෆයිඩ් එකක් හැදෙන්නේ මේකට ඩයිසල්ෆයිඩ් බොන්ඩ් එකක් කියලා කියන්නේ. ඩයිසල්ෆයිඩ් බොන්ඩ් එකක් හැදෙන සල්ෆර් තියෙන ඇමිනෝ ඇසිඩ් එකක් වෙනවනේ. කියන්නේ මෙතියොනින් හරි සිස්ටීන් හරි. මෙතියොනින් වල කාබන් තුනක් ඉන්නවා. මෙන්න මේ මැද සල්ෆර් ඉන්න. මෙයා තමයි මෙතියොනින්. සිස්ටීන් කියන්නේ just CH2SH කියන කෙනා. අපි මෙයාව අරගන්න ඕනේ ඩයිසල්ෆයිඩ් බොන්ඩ් එක හදන්න. දැන් අපි ඒක ඇඳලා බලමු. CH2SH එකම අඳිමු. හරි වෙනම අඳිමුකෝ. මේක තමයි ඩයිසල්ෆයිඩ් බොන්ඩ් එක. ඒක හැදෙන්නේ අන්න CH2SH නෝ මේ පැත්තෙන්. මේ පැත්තෙන් තියෙනවා CH2SH. CH2SH. එතකොට මේ දෙන්නගේ මෙන්න මේ හයිඩ්‍රජන් දෙන්න අයින් වෙලා සල්ෆර් දෙක බැඳෙන්න ඕන. සල්ෆර් දෙන්න බැඳෙනවා. මේක කෝවලන්ට් බොන්ඩ් එකක්. එතකොට මේක තමයි ඩයිසල්ෆයිඩ් බොන්ඩ් එක.
සල්ෆයිඩ්. තව බොන්ඩ් එකක් ගත්තොත් අයනික් ඉන්ටරැක්ෂන්. අපි අයනික් ඉන්ටරැක්ෂන් එකක් අනිමු. අයනික බන්ධනයක්, අයනික ආකර්ෂණයක් ඇති වෙන්න නම් පොසිටිව්ලි චාර්ජ්ඩ් ආර්ග කාණ්ඩයක් එක්ක සහ නෙගටිව්ලි චාර්ජ්ඩ් ආර්ග කාණ්ඩයක් එක්ක තමයි අයනික් ඉන්ටරැක්ෂන් එකක් හැදෙන්නේ. ඒකට පොසිටිව්ලි චාර්ජ් කට්ටිය ඉන්නවා හයිඩ්‍රෝෆිලික් ඇමිනෝ ඇසිඩ්ස් වල පොසිටිව් කට්ටිය තමයි NH3+ වගේ තියෙන අය. එහෙම කට්ටිය 3 දෙනෙක් ඉන්නවා. මේ තමයි හයිඩ්‍රෝෆිලික් වල බේසික් කට්ටිය. මේකට ගන්න පුළුවන් හයිඩ්‍රෝෆිලික් වල ඇසිඩික් කට්ටිය. බේසික්ලා 3 දෙනෙක් හිටියා. ඇසිඩික්ලා 2යි හිටියේ. බේසික් 3 දෙනා මතක ඇති හිස්ටිඩීන්, ආර්ජිනීන් and ලයිසීන්. අපි ගමු ලයිසීන්ව. ලයිසීන් අදින්නේ කාබන් 4ක් එක දෙකට අදින්න ඕනේ. ඊට පස්සේ NH3+ එකක් එනවා. ඉඩ මදි වේද දන්නේ. හරි. CH2 4කුයි NH3+ එකකුයි තමයි තියෙන්නේ ලයිසීන් වල. ඊට පස්සේ මෙතන නෙගටිව්ලි චාර්ජ් ඇසිඩික් කට්ටිය දෙන්නෙක් හිටියා. මේ ඇසිඩික් කට්ටියගේ තිබුණේ C ඩබල් බොන්ඩ් O මයිනස් එකක්. මේ වගේ අය දෙන්නෙක් හිටියනේ. මතක ඇති. මෙතන CH2 එකක් කනෙක්ට් වුනහම ඇස්පර්ටික් හැදුනා. තව CH2 එකක් කනෙක්ට් වුනහම ග්ලූටමික් හැදුනා. මේ දෙන්නගෙන් කවුරු හරි එතෙන්ට හරි. මම මෙහෙම අඳිනවා. ලෙසිම කෙනාව C ඩබල් බොන්ඩ් O මයිනස් එක. මෙතනට CH2 එකක් දැම්මහම ඇස්පර්ටික් හැදෙනවා. එතකොට මෙතන ආයනික ඉන්ටරැක්ෂන් එක වෙන්නේ මෙන්න මේ පොසිටිව් චාර්ජ් එකයි නෙගටිව් චාර්ජ් එකයි අතරේ. මේ තියෙන්නේ එතකොට ආයනික ඉන්ටරැක්ෂන් එකක්. හරි. ඊට පස්සේ අපිට තියෙනවා හයිඩ්‍රෝෆෝබික් ඉන්ටරැක්ෂන් උයි වැන් ඩර් වාල්යි. හරි, අපි වැන් ඩර් වාල් එකට ගියොත් වැන් ඩර් වාල් එකක් ඇති වෙන්න පුළුවන් ටයිට්ලි පැක් වෙච්ච තැනක. ඒ කියන්නේ නිකන් මෙන්න මේ වගේ තැනක තමයි වැන් ඩර් වාල් එකක් හැදෙන්න පුළුවන්. ආර්ග කාණ්ඩ ගොඩක් එක ළඟ හැදුනම තමයි වැන් ඩර් වාල් එකක් හැදෙන්නේ. එතකොට මේකට ඕනෙම ඉතින් ආර්ග කාණ්ඩයක් දාන්න පුළුවන් නේ. අපි දාමු CH3 එකක් තියෙන ඇලනීන් උනත් දාන්න පුළුවන්. කැමති එකක් දාලා මෙන්න මේ විදිහ එකක් හදාගන්න පුළුවන්. ඔය තමයි වැන් ඩර් වාල්. ඊට පස්සේ තමයි අපිට එක්කෙනෙක් ඉන්නවා. කවුද? හයිඩ්‍රෝෆෝබික් ඉන්ටරැක්ෂන්ස්. හයිඩ්‍රෝෆෝබික් ඉන්ටරැක්ෂන් එකක් හැදෙන්නේ මට ඉඩ නැහැ. වෙනම කැලලක මෙතන දින්න. හයිඩ්‍රෝෆෝබික් ඉන්ටරැක්ෂන් එකක් හැදෙන්න නම් මේ තියෙන ආර්ග කාණ්ඩ දෙකේ නන් පෝල දෙන්නෙක් තමයි ඉන්න ඕන. නන් පෝල ඇමිනෝ ඇසිඩ් 20 කන්සිඩර් කරාම මම කිව්වා හයිඩ්‍රෝෆිලික් කට්ටිය ඉන්නවා 9ක්. ඒගොල්ලන්ගෙන් තමයි අර ඇසිඩික්, බේසික් සහ පෝල කට්ටිය හැදෙන්නේ. එතකොට මෙයාලට ඒ වැඩේ කරන්න බෑ. ඊළඟට හයිඩ්‍රෝෆෝබික් අයගේ 8න් එක්කෙනෙක් ඉන්නවා පෝල. මට මතක හැටියට මෙන්න මෙයා. මෙතන CH3 ටයිරොසින්. මෙයා පෝල ඒත් හයිඩ්‍රෝෆෝබික්. මෙයා පෝල නිසා හයිඩ්‍රෝෆෝබික් ඉන්ටරැක්ෂන් එකට මෙයාව ගන්න බෑ. අනිත් හැම හයිඩ්‍රෝෆෝබික් 7ම ඉතුරු 7ම ගන්න පුළුවන්. ඒ වගේ ස්පෙෂල් කට්ටිය හිටියනේ. ස්පෙෂල් 3 දෙනෙක් හිටියේ. ඒ 3 දෙනාම නන් පෝල. එතකොට අපිට නන් පෝල
හයිඩ්‍රොෆෝබික් එකක් හැදෙන්න පුළුවන් නන් පෝල කටයුත්තක විතරයි. ඒකට හයිඩ්‍රොෆෝබික් වල මේ 7 දෙනයි ස්පෙෂල් 3 දෙනාවම ගන්න පුළුවන්. දැන් ඇන්ද මම ගන්න යන්නේ හයිඩ්‍රොෆෝබික් එක්කෙනෙක්. වේලීන්ව මතකද? වේලීන් වියකුරක් වගේ ඉන්නේ. මෙතන C1යි මෙතන CH3 මෙතන CH. මේ තමයි වේලීන්. මෙයාව අරගෙන හයිඩ්‍රොෆෝබික් ඉන්ටරැක්ෂන් එකක් කරනවා. මෙහෙම ඉන්නවා CH3 CH3 මෙන්න වේලීන්. නන් පෝල R කාණ්ඩයක් තමයි ගන්න ඕනේ. එතකොට හයිඩ්‍රොෆෝබික් ඉන්ටරැක්ෂන්ස් මෙන්න මෙහෙම. ඒක ඇත්තට බොන්ඩ් එකක් නෙවෙයිනේ. මෙතන තමයි එතකොට hydrophobic interactions හැදෙන්නේ. That's all about tertiary bonds. මෙතන තියෙන්නේ van der Waals